සිරිවර්ධන සිටානන්ගේ මහෞෂධ නම් පුත්‍රයා මොහුයි. දේවයන් වහන්සේ අපි දැන් පලා ගියොත් මහා ලැජ්ජාවකට හසු වෙන්න වෙනවා. යුද්ධයක් නොකර විදේහ රාජ්‍ය අල්ලා ගැනීමට කදිම උපායක් තියෙනවා. වහා කියව ආචාර්ය මේ ධර්ම යුද්ධය වෙයි. පඬිතයන් දෙදෙනාගෙන් එකෙකු අනෙකාට වැඳපු කල වැඳුම් ලැබපු පාර්ශවය දිනන්නේ. මේ ගැන නොදන්නා මහෝෂධයෝ ආචාර දන්නා නිසා ඇවිදින් මට වඩා බාලයකුන් නිසා මට වඳිනු මෑය. එහෙයින් අපට නිසක ජයවන්නේ. ඒ උපාය ඊතා යහපත්. හෙට දවසෙහි ධර්ම යුද්ධය පවත්වනු ඇත. මේ පුවත රැගෙන වහාම වේදේහ රාජ්‍යයට ගිය චරපුරුෂයා වේදේහ රජු ඉදිරියේ මේ ධර්ම යුද්ධය ගැන පවසා සිටියා. හේවට්ටයාගේ මේ කූට උපාය කල්තියාම දැන සිටි මහෞෂධ පඬිතයෝ මෙසේ කල්පනා කළා. මා මෙයින් පරාද වුවහොත් එය මගේ පඬිතකමටත් විශාල අපහාසයක්. මා ඒ කේවට්ට මහල්ලා නිසැකවම පරාජය කරමි. මෙසේ අධිෂ්ඨානය ඇති කරගත් මහෞෂධ පඬිතයෝ රජුන් සංසුන් කර ධර්ම යුද්ධ මණ්ඩපය අලංකාර ලෙස සරසන්නට කටයුතු කළා. මේ අතර නිවට කේවට්ටයා නොසන්සුන් සිතින් යුතුව නැගෙනහිර දිශාව දෙස බලමින් හෙට දවස උදාවනතුරු නොයිවසිල්ලෙන් බලා සිටියා. පසුවදා උදෑසන අවදි වූ මහෞෂධ පඬිතයෝ සුවඳ පනින් ස්නානය කොට අමරා දේවිය විසින් සාදා දුන් ප්‍රණීත ආහාර අනුභව කළා. ඉන්පසු ඊතා අගනා කසි සලුවකින් සැරසී වේදේහ රජතුමා බැහැ දකින්නට පිටත්ව ගියා. රජුගේ අවසරය ඇතිව ශක්‍ර දෙවියන් තමන්ට ලබා දුන් ඒ අගනා අෂ්ටවංක මාණික්කය සියතටගත් මහෞෂධ පඬිතයෝ තමා හා සමවයස් ඇති යෝධයින් පිරිවරාගෙන අගනා රථයකින් ඔල්වරසන් මැද ධර්ම යුද්ධය පැවැත්වෙන මණ්ඩපය කරා පිටත්ව ගියා. මේ අතර කේවට්ටයා මහෞෂධ පඬිතයන් පැමිණෙදැයි බලමින් කොකෙකුමින් හිස උස්ස පෙරමඟ බලමින් හිටියා. සිරිවර්ධන සිටානන්ගේ මහෞෂධ නම් පුත්‍රයා මොහුයි. මහෞෂධ පඬිතයන්ගේ තේජස ඉදිරියේ පෙරමඟට නොගොස් සිටීමට නොහැකි වූ කේවට්ටයා ගොස් පඬිතයන්ව පිළිගත්තා.